කොහොමද ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද හදන්න යන්නේ මාළු බිස්කට් පුඩින් එකක්. ඒකට මම මේ ෆෑන් එකක් ලිපට තියලා ඒකට කිරි දාලා මම කිරි කෝප්ප දෙකක් විතර වගේ දානවා. ඒකට කොකෝ පවුඩර් මේ සැහැඳි එකහමාරක් වගේ තමයි දාන්නේ. ඊළඟට ඒකට මම බිස්කට් ටිකක් කඩලා දානවා. ඒක මේ මිශ්‍රණය මේ ඝන ගතියට ගන්න ඕන නිසා මාළු බිස්කට් ටිකක් කඩලා දානවා. බිස්කට් 6-7ක් දානවා මම. ඕගොල්ලන්ට මේක හදනකොට මට ප්‍රමාණ හරියටම කියන්න බෑ. මොකද මම හදපු මේ බිස්කට් පැකට් එකම මට මේ මිශ්‍රණයෙන් පැකට් එක ඉවර වෙන්නම මේ මිශ්‍රණයෙන් කවර් කරගන්න බැරි වුණා. ඊළඟට මේ සීනි දැම්මා මම. මේ සීනි නම් ඔයගොල්ලෝ රස අනුව අවශ්‍ය ප්‍රමාණයට සීනි දාගන්න. ඊළඟට මේක හොඳට මික්ස් කරගන්න. බිස්කට් මේකේ කෑලි වගේ චුට්ටක් බිස්කට් ටික හිටිනවා. ඒ වුණාට ඒක ඝනකම වෙනකොට ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේක හොඳට මේ මික්ස් කරනකොට ටික ඒක හරියනවා. මේකට මම තව දානවා ගෙදර තිබුණ චිප්ස් ටිකක්. ඒක අවශ්‍යම නෑ. ඔයගොල්ලෝ කැමති නම් විතරක් දාගන්න. මම ඒක ගෙදර තිබුණ නිසා දැම්මා. මෙන්න මේ ගානට අපි හොඳට මික්ස් කරනකොට එනවා. ඒ චුට්ටක් අර කෑලි හිටිනවා බිස්කට් වල. ඕගලන්ට පුළුවන් මේ කෑලි ගතියට කැමති නැත්නම් ඒක බ්ලෙන්ඩ් කරලා මාළු බිස්කට් ටිකක් බ්ලෙන්ඩ් කරලා දාන්න. දැන් මේ වෙලාවේ මම ලිප ඕෆ් කරලා මයිලෝ ටිකක් දාගන්නවා. මේකේ අර කොකෝ පවුඩර් වලින් එන තිත්ත රස චුට්ටක් අඩු වෙන්න මයිලෝ වලින් චුට්ටක් ඒක අඩු වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන රසෙන්ම මම ඒක මික්ස් කරගන්නවා. මේ දැන් ඒ තිබුණු ගානට තමයි අපිට මේ ගන්නට අවශ්‍ය වෙන්නේ. ඊළඟට මම කිරි එකේ මේ පොඟවනවා බිස්කට් එක. අරවලා මුල්ම ලේයර් එකට මම බිස්කට් තමයි දාගන්නේ. බිස්කට් එක හුඟක් පොඟව ගන්න එපා. ඒක අපිට මේ නැත්තම් හැදුවට පස්සේ කෑලි කපන වෙලාවට ඒක ලස්සනට කපා ගන්න බෑ. බිස්කට් ගොඩාක්ම පෙඟුනහම. මොකද මේක අපි ෆ්‍රිජ් එකේනේ සෙට් වෙන්න තියන්නේ. බිස්කට් ලේයර් එකක් දාලා ඊට උඩින් මම හදපු මිශ්‍රණය දානවා. ඒක මම ලේයර්ස් 3කට දාගන්න පුළුවන් වෙනවා මට. හැබැයි මගේ බිස්කට් ඉතුරු නම් මම කලින් කිව්වා වගේ. ඒක නිසා මේ මම ගත්ත ප්‍රමාණය බිස්කට් එකක් මාළු බිස්කට් ග්‍රෑම් 350 මට මතක විදියට ඒ ඔක්කොම හදාගන්න බැරි වුණා මට. මේ විදියට මේ බිස්කට් ටික අතුරලා ඊට උඩින් මිශ්‍රණය දාගන්නවා. ඒක දාලා මේ බිස්කට් වැහෙන්නම දාගන්න ඕනේ. ඒක හොඳට මේ බිස්කට් වැහෙන්නේ නැති වෙන්න ලේයර් එකක් විදියට දාගන්න ඕනේ අපි. දාගෙන ඊට උඩින් ආයෙත් නැවතත් කිරි එකේ පොඟවල බිස්කට් ටික අර විදියටම අතුරලා ඊළඟට ආයෙ අපි හදපු පේස්ට් එකෙන් ලේයර් එකක් දාලා ඒක උඩින් ආයෙ බිස්කට් ලේයර් එකක් දාලා ආයෙ මිශ්‍රණය දානවා. ඊළඟට ඒක මම පොඩ්ඩක් කරගන්න බිස්කට් ටිකක් කොටලා ගන්න හැදුවම ඔන්න මගේ උදව්වට එක්කෙනෙක් ආවා. එයා හරි ආසයි ওই වැඩේට. ඉතින් එයා ඒ වැඩේ කරන්න පටන් ගත්තා. ඔයාලා ඉන්න අම්මලා දන්නවනේ. මේගොල්ලෝ මේ වගේ වැඩවලට හරිම ආසයි. ඒගොල්ලෝ ඒව හරි ආසාවෙන් කරනවා. ඒ වගේම මේක හදලා අපි දාන්න ඕන මේක මේ ෆ්‍රිජ් එකේ පැය 5ක්
තියෙන එක ගොඩක් හොඳයි. නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් නම් අපි මේ හදලා රැයක් එළි වෙන්න වගේ තියාගන්න. එතකොට තවත් හොඳටම මේක සෙට් වෙනවා. මම හවස 5ට විතර වගේ ෆ්‍රිජ් එකට දැම්මේ. පහුවදා උදේ 10ට විතර වගේ තමයි මම මේක ෆ්‍රිජ් එකෙන් එළියට අරගන්නේ. ඒ වෙනකොට පුඩින් එක හොඳටම සෙට් වෙලා ඒ වගේම හරිම රසට තිබුණා. මේ කොකෝ පවුඩර් වල එන තිත්ත ගතිය පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. ඔයාලට මම කිව්වා වගේ ඒ තිත්ත ගතියට කැමති නැති අයට තවත් ටිප් එකක් තියෙනවා. ඒකට කිරිපිටි හැන්දි දෙකක් තුනක් වගේ ඔයගොල්ලෝ කැමති රස අනුව දාගන්න පුළුවන්. එතකොට චුට්ටක්වත් ඒ කොකෝ පවුඩර් වල එන තිත්ත ගතිය එන්නේ නැහැ. මේක තමයි අපේ ෆයිනල් ලුක් එක. මේක හරිම රසට තිබුණා. ඔයගොල්ලොත් හදලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න.